නකසෝපම සූත්‍රයේ වදාරන්නට යෙදුන නේරංජනා ගඟ ළඟ බුදුහාරෝ දවසක් හාමුදුරුවන් වහන්සේලාත් එක්ක මහා සංඝරත්නයත් එක්ක සක්මන් භාවනාවේ යෙදෙමින් ඉන්නවා. මේ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ නියපිටට වැලි ටිකක් අරගෙන තමන්ගේ නියපිටට වැලි මිට අරගෙන බුදුහාමුදුරුවෝ අහනවා මහා සංඝරත්නයෙන්, පින්වත් සංඝයාන වහන්සේ, මේ මගේ නියපිටේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි මේ මහා පොළොවේ තියෙන වැලි ප්‍රමාණයද වැඩි කියලා. බුදුහාමුදුරුවන්ට උත්තර දෙනවා මහා සංඝරත්නය, පින්වත් බුදුරජාණන් වහන්සේ, ඔබ වහන්සේගේ නියපිටේ තියෙන ඊටාම ස්වල්ප වැලි ප්‍රමාණය මේ මහා පොළොවේ තියෙන වැලි ප්‍රමාණය එතකයි මෙතකයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. බුදුහාමුදුරුවෝ ඔන්න ඔය උදාහරණය අරගෙන මතක් කරන්නට යෙදෙනවා මේ මහා පොළොවේ තියෙන වැලි ප්‍රමාණය තරම් නම් මේ මහා පොළොවේ ඉන්න මිනිස්සු. ඒකට වැලි වලට සමානයි මේ මහා පොළොවේ ඉන්න සියලු මිනිස්සු. බුදුහාරෝ ඒකරම් මතක් කරන පින්වත් මහණෙනි, මගේ මේ නියපිටේ ඉන්න තියෙන වැලි ප්‍රමාණය වගේ ස්වල්ප ප්‍රමාණයක් තමයි මරණයෙන් මත්තේ ගිහිල්ලා මනුස්සාත්ම භාවයක් තරම් එතනින් ඉහළට ත්‍රිසංගත නොවි ආයි නැවත උත්පත්තිය ලබන්න වාසනාවන්ත වෙන්නේ මේ වැලි පොළොවේ තරම් මිනිස්සු ඉන්න ලෝකෙක මගේ නියපිටේ තියෙන වැලි ප්‍රමාණය වගේ ඊටාම ස්වල්ප දෙනා. ඒ හැමදෙනාම සකගේ සදිසං සතර මහා අපාය මහා ගෙදර කරගෙන අපේ ජීවිතවලට ඔබ දන්නවා මහා ගෙදර කියපුවම මොකක්ද කතන් දෙයක් නැහැ. තමන්ගේ මහා ගෙදරට කොච්චර සම්බන්ධයිද? ඒ වගේ තමයි මේ සාංශාරික වශයෙන් ජීවත් වන සත්‍යයේ මහා ගෙදර කියන්නේ සතර අපාය.